මේ මහනුවර කියන්නේ ලෝකෙම පිළිගත් ලෝකෙම උරුම නගරයක්. මේක ඓතිහාසික නගරයක්. මේ ඓතිහාසික නගරයට බන්ධනාගාරයක් අවශ්‍ය නැති නිසා තමයි මීට පෙර මේ බන්ධනාගාරය ඉවත් කරලා මේක සංස්කෘතික මධ්‍යස්ථානයක් කරන්න ඒවකර ආණ්ඩුව තීරණය කළේ. නමුත් දැන් මේ ආණ්ඩුව තීරණය කළා තියෙනවා නැවතත් මේ බන්ධනාගාරය මේ ස්ථාන ස්ථාපිත කරන්න. අපි කියන්නේ මේ ලෝකුරුම නගරයක් වෙලා තියෙන මේ මහනුවර නගරයට බන්ධනාගාරයක් අවශ්‍ය නැහැ. මහනුවර නගර මැදයේ තිබුණ මේ බෝගම්බර බන්ධනාගාරය නමින් රටේ ප්‍රසිද්ධ ඒ බන්ධනාගාරය 2014 වර්ෂයේ තමයි අයින් කරන්නේ. ඒක පල්ලේ කැලේ ප්‍රදේශයේ තමයි ඉස්පස්සේ ස්ථානගත කළේ කියලා අපි කවුරුත් දන්න කාරණේ. අනිත් පැත්තෙන් තමයි මේක ඉවත් කිරීම සඳහා වෙච්ච බලපෑම් වෙච්ච කාරණා තියෙනවා. මේ බන්ධනාගාරය අවුරුදු 100 ගානක් පැරණි බන්ධනාගාරයක්. ඒ වගේම ඉතිහාසයේ විශාල වශයෙන් ඒ කියන්නේ 400කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලෝ එල්ලලා මරපු ස්ථානයක් මෙතන. මිනිස්සු ඝාතන වෙච්ච ස්ථානයක්. වද බන්ධන වලට ලක් වෙච්ච ස්ථානයක් එක. එතකොට මේ දළදා තේවාව ඇහෙන දුරකින් මේ සිද්ධිය වෙන්නේ ඉංග්‍රීසි කාර්යෝ තමයි මේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ තමයි මේක ස්ථාපනය කරන්නේ. එතකොට මේ මහනුවර දළදා නගරයට නුසුදුසු දෙයක් විදිහට තමයි මේ බන්ධනාගාරය පැවතුනේ අවුරුදු 100 ගාණක්. එින්ද 2014 ඉපු රටේ පාලක විශ්ව මහින්ද රාජපක්ෂ මහත්තයා මේක ඉවත් කරන්න තීන්දුව කරලා පල්ලේ කැලේ ස්ථානගත කළා. එතකොට ඒක නැවත මේ ස්ථානෙට ගෙනෙනවා නම් ඒක තුලින් අදහස් කරන්නේ ඇත්තටම අර පූජනීය නගරේ තියෙන පූජනීයත්වයට හානි කර විදිහට නැවත වතාවක්. ඒ කියන්නේ බෞද්ධ නගරය ඇතුලේ මිනිස්සුන්ට හිංසා පීඩා කරන ඒ වගේම එල්ලුම්ගස් තියෙන ඒ බන්ධනාගාරයක් නැවත ස්ථාපනය වෙනවම කියන්නේ දළදා තේවාව ඇහෙන දුරින් මේක නුසුදුසු දෙයක් නොකළ යුතු දෙයක් ඉවත් කළ යුතු දේ ඉවත් කරලා තියෙනවා. ඒක නැවත මේ නගරයට ගෙනෙනවාට අපි විරුද්ධයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මහනුවරට බන්ධනාගාරයක් ගේන්න දරන උත්සාහය අපි තාම පුහුළු මේ දරුණු ලෙස හෙලා දකිනවා. මොකද මේ මහනුවර කියන රටේ තියෙන විශේෂ නගරය, ඒ නගරය නැවතත් හොරුන්ගේ මේ රටේ සියලු ආකාරයේ වැරදි වැඩ කරන මිනිස්සු එක්රැස් කරලා තියෙන තැනක පොලිසිය, යුද හමුදාව, ඊළඟට අනිකුත් ආයතන තුවක්කු අරගෙන රටේ තියෙන සියලුම ආයුධ උස්සගෙන ඉන්න නගරයක් බවට පරිවර්තනයට අපි කිසිසේත් කැමති නැහැ. ඒ නිසා මේ වැඩේ වහාම නතර කරන්න කියන එකයි අපි ඉල්ලන්නේ.